වසර මිලියන ගණනක් තිස්සේ මනුෂ්‍යයා හැඩගැසුනේ සබාදහමට ඕන විදියට. ඒක හරිම මන්දගාමී. අහඹු ගමනක්. හැබැයි අද අපි ඒ ගමන නතර කරනවා. දැන් අපි ඉන්නේ ස්වභාවික වර්ණයන් අවසන් වන තැන. ක්‍රිස්පර් තාක්ෂණයෙන් අපේ ඥාන තාක්ෂණය වෙනස් කරමින් අපේම ඉරණම අපිම ලියන්න පටන් අරන්. අපි අද ගවේෂණය කරන්න යන්නේ සිලිකන් සහ ජීව විද්‍යාව එකතු වන පශ්චාත් මානව යුගය ගැනයි. මේ වීඩියෝ සමග වැඳි සිටින්න. ජානකේත සහ ක්‍රිස්පර් විප්ලවය. ක්‍රිස්පර් කියන්නේ සබාදාමේ එඩිටන් බටන් එක වගේ. මීට කලින් අපි කළේ රිලේ රෝග සුව කරන එක විතරයි. හැබැයි අනාගතයේදී අපි කරන්න යන්නේ අපේ හැකියාවන් අප්ඩේට් කරන එක. අපි අපේ DNA නැවත ලියන්නේ හුදෙක් ලෙඩ නැති කරගන්න විතරක් නෙවෙයි. බුද්ධිය, කායික ශක්තිය සහ වයසට යාම පාලනය කිරීම සඳහා DNA නැවත ලිවීම පටන් ගන්නවා. ස්වභාවික වසර දහස් ගණනක් යන පරිණාමීය වෙනසක් දැන් අපිට වසර කිහිපයකින් කෝඩ් කරන්න පුළුවන්. සිලිකන් සහ උපාංගම ස්නායු අතර මුහුණ. පරිණාමය කියන්නේ දැන් ඥානවලට විතරක් සීමා වන දෙයක් නෙවෙයි. අපි දැන් පාලම හදන්නේ සිලිකන් සහ උපාංගම අතර. ස්නායු අතුරු මුහුණ හරහා අපගේ මොළය සහ කෘත්‍රිම බුද්ධිය එකට යා කිරීම සිදු කරනවා. තොරතුරු ඉගෙන ගන්නවා වෙනුවට ක්ෂණිකව දත්ත ඩවුන්ලෝඩ් කරගන්නා යුගයක් ගැන හිතන්න. සිතුවිලි වලින් පාලනය කරන මිනිසා සහ තාක්ෂණය එකම පද්ධතියක් වන අනාගතය වැඩි ආතක නෙවෙයි. ආන්තික පරිසරයන් සහ කෘත්‍රිම විද්‍යාව. ප්‍රකාශය ජයගන්නව නම් අපේ මේ දුර්වල ශරීරය ඒකට ගැලපෙන්නේ නැහැ. කෘත්‍රිම විද්‍යාව අපිට උදව් කරනවා ආන්තික උෂ්ණත්වයන් සහ විකිරණ වලට ඔරොත්තු දෙන විදිහේ අපේ DNA වෙනස් කරන්න. පරිණාමය තවදුරටත් මන්දගාමී බඩගාගෙන යාමක් නන්නේ. එය හිතාමතා කෙරෙන ඉංජිනේරු නිර්මාණයක් බවට පත් වෙනවා. අපි නිර්මාණය කරන්නේ අඟහරු මත හුස්ම ගත හැකි ඕනෑම තැනක නොනැසී පවතින පශ්චාත් මානව පරම්පරාවක. අපට ඉතිරි වන්නේ කුමක්ද? මේක අහන්න හරිම උද්‍යෝගිමත්. හැබැයි මෙතෙන්දි බරපතල ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. අපි තාක්ෂණයෙන් අපේ ඥාන සහ මොළය වෙනස් කරනකොට ඇත්තටම මනුෂ්‍යත්වය කියන දේ ඉතුරු වෙයිද? ඉතින් දෙවිවරු වගේම අපේම මෞංකාරයත් වෙනවා. හැබැයි මේ තාක්ෂණික බලය අපිට පාලනය කරගන්න හැකි වෙයිද? මනුෂ්‍ය වර්ගයාගේ මේ අනාගතය ගැන ඔබ හිතන්නේ මොකක්ද? මේක දියුණුවක්ද නැත්නම් මනුෂ්‍යත්වයට වන අනතුරක්ද? කමෙන්ට් කරන්න. සබස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ හමු. ස්තුතියි.